කියන්නේ. එයාලා දකින්නේ පිළිවෙලට ඉන්න කට්ටිය. ඇයි? ගෙදර ඉන්නකොට දකින්නේ අපිළිවෙලමයි. අපි නෑ ඉඳලා නෑනේ හරියට. ඒ නිසා මේ තමන් ගැන හිතන්න කියලා පුරුදු කරන්න තමයි මේ ඇත්තම කතාව මේකේ. අපි කියනවා අපේ පවුල තමයි අංක 1 ළමයි මගේ S2 වගේ මම මේ හරි ආදරේ. හැබැයි ඕගොල්ලන්ට ආදරේ නැත්තම් ඕගොල්ලෝ කිසි කෙනෙකුට ආදරේ නෑ. ඇයි? ළමයින්ට ආදරේ නම් ඒගොල්ලොන්ව බලා ගන්න ඕගොල්ලෝ නිරෝගී වෙන්න ඕන නැද්ද? ඔයාලට මොන හරි ළමයින්ට මතක තියාගන්න ඕගොල්ලොන්ට මොන හරි වෙලා ඔයාලා මැරුණොත් මම ওই වචනෙම කියනවා. ඇයි නැත්තම් ඕගොල්ලන්ට අවධානය දැනෙන්නේ. මැරුණොත් මහත්යට පුළුවන් ඕනේ ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මහත්යට ශක්තිය තියෙනවා නම් සල්ලි තියෙනවා නම් කන්න බොන්න දෙන්න පුළුවන් නම් ඉතුරු නඩත්තු ටික කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කාන්තාවුත් ඉන්න ඕන තරම් ඉන්නවා. හැබැයි කවුද ඔයාලට ගන්න බැරි වෙන්නේ? ඕගොල්ලෝගේ ළමයින්ට අපෙක් ගන්න බැරි වෙන්නේ. හරිද? එතකොට එහෙනම් අපි පවුලට ආදරේ නම් අපි ගැන හිතන්න ඕනි. අර මුලින් අපි කෙල්ල කාලේ තිබිච්ච සැලකිල්ල දැන් ඊට වැඩි දෙගුණයක් වෙලා අපි එන්න ඕන. හරිද? අපි දැන් වෙන ලෙඩ ඔයාලට මේ අද කාප් දීප දෙයකට එන ලෙඩක් නෙමෙයි. අපි කාලයක් තිස්සේ අපේ හැසිරීම රටාව අපේ පරිසරයෙන් වෙච්ච දේවල් තමයි වෙන්නේ.